අමතකද? පාස්කු පහර වගේ ඒවා. බය වෙන්න එපා පරීක්ෂණෙත් තිතට යනවා හොඳයි. හරිද? ප්‍රහාරය පිළිබඳ පවා පරීක්ෂණ ඉතා විධිමත්ව දියත් වෙමින් මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදාට නැවත පාස්කු පහරේ දිනය සිහිපත් වෙනවා. අපි බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරමින් තිබෙනවා. අප්‍රේල් මාසයේ 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකියුතු කණ්ඩායමක් නිදරව් කරනවා. මම අත වශයෙන්ම මේ මහමැතිවරණයේදී ලංකාවට ආව ඡන්දය දෙන්න මමයි මගේ බිරිඳයි. ඒකේ පළවෙනි බලාපොරොත්තු වුණේ පාස්කු ප්‍රහාරය. මම බෞද්ධාගමේ නමුත් මේ පාස්කු ප්‍රහාරය ගැන දැන් කිසිම දෙයක් කතා වෙන්නේ නැහැ. මට දැනගන්න ඕනේ ජනාධිපතිතුමාගෙන් මුලදී අපිට ඒකට දුන්නා මාසයක් ඇතුළතදී ඒගොල්ලෝ චූදිතයන් නීතියට ගේනවා කියලා මම හිතන්නේ මෙතන ඔක්කොම වගේ කතා කරන ඒගොල්ලෝගේ හදවතවල ඇත්තේ ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. නමුත් ඒගොල්ලෝ නොකියුවට මට දැනගන්න ඕනේ කවදාද ඒගොල්ලෝ නීතියට ගෙනල්ලා දඬුවමක් දෙන්න කියන එක අපිට පැහැදිලිවම දැනගන්න ඕනේ. Thank you. මෙහෙම මම ඔබට කියන්නම්. සිදුවීම සිද්ධ වෙන්නේ 2019 අප්‍රේල් වල නේද? දැන් අවුරුදු 6කට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. ඒත් අපරාධය කරන්න යම් ඒ යන්ත්‍රණය හිටියායයි කියන අයත් සැලකිලි ප්‍රමාණික ඒ යාන්ත්‍රණේ වගකීම් තනතුරු වලට එනවා. ඒතර අපරාධකාරයෙකුගේ හැසිරීම කොහොම වෙයිද? ඒ නිසා සාක්ෂි මකා දැමීම, සාක්ෂි වසන් කිරීම, පරීක්ෂණයේ යනාත වෙනුවට වෙනාතකට යොමු කිරීම ආදී බොහෝ දේ සිදු විය හැකියි. දැන් අපිට ලැබෙන්නේ අන්න එවැනි තත්වයක් තිබෙන පරීක්ෂණයක්. නිකන් අර ඊයේ සිද්ධිය වෙලා අද පරීක්ෂණය නෙවෙයි. ප්‍රහාරය සිද්ධ වෙනවා. ප්‍රහාරය සම්බන්ධ වූ අයයි කියන අයම සමහර වෙලාවට එහි යාන්ත්‍රණ විශාල වගකීම් දරනවා. නැවත පරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක ටිකක් දුෂ්කර ක්‍රියාදාමයක්.